කොහොමද ඔයාලට අදත් මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. අද ඉතින් අපිට නම් විශේෂ දවසක්. මොකද අපේ ජූලි පැටියට අද අපි පිරිත් කියන්න තමයි යන්නේ. ඉතින් දැන් මාස 7 ඉවර වෙන්න ළඟයිනේ. ගොඩක් කට්ටියට මාස 7 ඉවර වෙද්දි කියනවා, මාස 7 පටන් ගද්දි කියනවා, සමහර අයට 9න් කියනවා. ඉතින් එක එක පැතිවල එක එක විදිය. අපේ පැත්තේ නම් කියන්නේ මාස 8 ලබන්න කලින් කියන්න ඕනේ. නැත්නම් මාස 9න් තමයි ආයෙ පිරිත් කියන්න ඕනේ. ඉතින් දැන් මේ යන්නේ මගේ සති 32. ඉතින් සති 32ට තව සතියක් වගේ තියෙනවා. ඊට කලින් අපි පිරිත් කියලා ඉවර කරන්න තමයි යන්නේ. ඉතින් බලන්නකෝ මේ දවස් ටිකේ වැස්ස කොහොමද කියලා. ඉතින් මේ දවස් ටිකේ දිගටම වහිනවා. මේ ඉතින් පේනවනේ ඔන්න උදේ ඉඳන්ම චුරු වැස්ස. ඉතින් වැස්ස කියලා නෑ, පටන් ගත්තොත් වැඩක් ඉවර කරන්න එපා. ඉතින් වැස්සත් තියාගෙන අපි කොහොමද ඒ වැඩ ටික කරේ කියලා බලමු. ඔක්කොටම කලින් මොන දේ කරන්නත් ජනෙන්ද්‍රදී ඔක්කොම ඇරලා ගෙදරට හිරු එළිය එන්න තියෙනවා. මොකද චුරු වැස්සත් එක්ක මං දැන් ගේ මොප් කරගන්න ඕනේ. එතකොට නැත්තම් ගෙදර බිම වේලෙන්නේ නෑ. ඉතින් අද මම ගෙදර හොඳටම මොප් කරන්නේ කහ වතුර දාලා. මොකද කහ වතුර කියන්නේ පිරිසිදු කාරකයක්. ඒ වගේම අද අපි හොඳ වැඩක් කරන්නනේ යන්නේ. ඉතින් ගේ හොඳට මොප් කරලා ඉවර වෙලා ඊට පස්සේ ආයි පිරිසිදු වතුර එක්කට කහ වතුර දාලා හොඳට මොප් කරගන්නවා. ඒ වගේම තියෙන දූවිලි ඒවා ඔක්කොම පිහදගෙන මකුළු දැල් නම් ඉතින් මට කඩන්න හොඳ නැහැ. ඒවත් තියලා අනිත් ඒවා සේරම මේ විදිහට මං අස් කරගන්නවා. ඊට පස්සේ ඔන්න ඔය විදිහට ගෙදර සේරම අස් කරලා ඉවර වෙලා දැන් තියෙන මේ හවස් වරුවේ. මොකද හවස තමයි අපි අපේ චූටි දුවට පිරිත් කියන්නේ. ඉතින් ඒකට ලෑස්ති වෙන්නේ මෙන්න මේ විදිහට තමයි. ඉතින් කොච්චර පිළිවෙලට අස් කරත් පිරිත් කියද්දී මේ සේරම පුරු ටික අයින් කරගත්තා. ඊට පස්සේ ඉතින් මං අපේ අම්මත් එක්ක එකතු වෙලා පිරිත් කියන්න මෑණියන්ට ඉඳ ගන්න ආසන මෙන්න මේ විදිහට සකස් කරලා ඉවර වෙලා
ඉතින් කවදත් වගේ මේ දෙන්න තමයි හැමදාම මගේ උදව්වට ඉන්නේ. මොකද අද හස්බන්ඩ් නෑ. එයා වැඩට ගිහිල්ලා. මොකද අපි සතියේ දවසක තමයි පිරිත් කියන්න දාගත්තේ. ඊට පස්සේ ඉතින් මෙන්න මේ විදියට තමයි පිරිත් කියන මේසේ මම හදාගත්තේ. මොකද මං හරි ආසයි මං කරන වැඩේ හරි ලස්සනට පිළිවෙලට තියෙනවට. ඉතින් ඊට පස්සේ මට හිතුණා පිරිත් කියන එක තවත් ලස්සන කරගන්න. ගෙදර දොරෙන් එන තැන මෙන්න මේ විදිහට මගේ අතින්ම මල්වැල් ගොතලා මෙන්න මේ විදිහට ලස්සනට එතනත් සරසගත්තා. මොකද කරන වැඩේ තවත් ලස්සනට තිබ්බම අපේ හිතටත් හොඳයි, දකින අයටත් තවත් සතුටුයිනේ. එතකොට අපි කරන දේ තවත් අපේ හිතේ භක්තිය වැඩි වෙනවා. ඉතින් කරන දේ පිනේ තවත් වැඩි වෙනවා කියලා මං හිතනවා. ඉතින් මෙන්න මේ විදිහට අපේ පොඩි එක්කෙනාගේ උදව් ඇතුව එතන දොරට මං හදාගත්ත මල් ටික ගහලා ඉවර වෙලා දැන් ඉතින් මේ විදිහට මම පැන් කලේ තියෙන තැන හදාගන්නවා. ඉතින් මම මේක නම් හත් බැලුවේ මේ ඔය ඉන්ටර්නෙට් එකේ ගහලා ඉතින් මේ විදිහට කොහොමද සරසගන්නේ කියලා බලලා ඒකෙනුත් අදහසක් අරගෙන තමයි ලස්සන කරගත්තේ. ඊට පස්සේ මට හිතුණා මේක වටේට මෙහෙම හැම තැනම මල් දැම්මනම් හොඳයි කියලා. ඉතින් ඇත්තටම එහෙම දැම්මට පස්සේ සිල් මෑනියෝ වැඩියට පස්සෙත් එයාලා කිව්වේ පැන් කලේ වටේට මේ විදිහට මල් දාන්න ඕනි කියලා. ඉතින් ඇත්තටම මම හිතන්නේ නැතුව කරපු වැඩෙන් ඉතින් ලොකු ප්‍රයෝජනයක් වුණා. ඉතින් මේ විදිහට දැම්මම පාට මල් ගොඩාක් කැඩුවා. ඒ ටික කඩලා ඔන්න ඔය විදිහට දැන් ලස්සනට වටේට දාගන්න තමයි යන්නේ. ඉතින් මේ තියෙන්නේ පිරිත් කියන්න මගේ අතින් හදාගත්ත මල් වට්ටි. මෙන්න මේ විදිහට තමයි පිරිත් කියන ආසනය මම ලස්සන කරගත්තේ. ඉතින් ඔන්න බලමු කොහොමද දැන් ගෙදර ලස්සනට තියෙන්නේ කියලා. ඉතින් හරිම පිළිවෙලයි, හරිම ලස්සනයි. ඉතින් හැමදාමත් වගේම දකින්න කෙනෙක්ට ආස හිතෙන විදිහට තමයි මං ආස මේ හැමදේම පිළිවෙලට හදන්නේ. ඉතින් මොන දෙයකටත් කලින් අද කහවතුරන්ගේ හේදුවා වගේම හොඳට මුළු ගෙදරටම දුම් අල්ලලා ගෙදර තියෙන දොස් ටික මං යවා ගන්නවා. මොකද ඉතින් කොහොමද මං හැමදාම දුම් අල්ලනවා. ඒත් පිරිත් කියන්න මං කලින්ම දුම් අල්ලලා ගෙදර තියෙන ওই දෝෂ එහෙම නැති කරගන්න. ඉතින් හොඳයිනේ. ඉතින් ඔන්න දැන් දැන්නෙම නැතුව රෑ වෙලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි දැන් මං පිරිත් කියන්න ලෑස්ති වුණේ. අද ඉතින් පිරිත් කියන්න අපේ අයියගේ නෑදෑ වෙන මල්ලි, එයාගේ වයිෆුයි, එයාගේ චූටි බබයි ඇවිල්ලා හිටියා. එයා හරි ෂෝක් අපේ තේව්. ඉතින් එයාත් ඒකට ඇවිල්ලා හිටියා. ඉතින් මේ ඉන්නේ අපේ හස්බන්ඩ්. එයාත් වැඩ ඇවිල්ලා මෙන්න මේ විදියට 7ට විතර තමයි සිල් මෑණිවරු දෙනම ගෙදරට වැඩම කරලා පිරිත් කියන්න යන්නේ. මම කලින් දැන් ටික කාලයකට කලින් vlog එකක් කරලා තිනවා පන්සලකට ගිහිල්ලා, කියන්නේ ආරාමයකට ගිහිල්ලා. ඒ ආරාමේ තමයි මේ සිල් මෑණිවරු දෙනම වැඩ හිටින්නේ. සිල් මෑණිවරු 3 නමක් ඉන්න. එක මෑණි කෙනෙක් නම් වැඩි නැහැ. අනිත් මෑණිවරු දෙනම තමයි වැඩි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මාස 7න් අපේ චූටි පැටියට අපි එයා වෙනුවෙන් පිරිත් කිව්වේ. ඉතින් ඔයාලත් එක්ක මම බෙදාගත්තේ අපි පිරිත් කිව්වේ කොහොමද, පිරිත් කියන්න අපි ආසන ලෑස්ති කරේ කොහොමද යන්න ඒ වගේ. ඉතින් අද වීඩියෝ ගැන මොකද හිතෙන්නේ කියලා අමතක නොකර කමෙන්ට් එකක් දාන්න. හැමදාමත් වගේම මං ඔයාලට හරිම ආදරෙයි. පරිස්සමට සතුටින් ඉන්න ඕනේ. ඒ වගේම හැම ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක්ටම නිදුක් නිරෝගී වාසනාවන්ත දරු සම්පන්නියක් ලැබෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දරුවෙක් බලාපොරොත්තුෙන් ඉන්න හැම අම්මා කෙනෙක්ටම ඒ සිහිනය ඉක්මනින්ම හැබෑ වෙන්න ඕනේ. පරිස්සමට සතුටින් ඉන්න. thank you. subscribe කරලා like කරලා share කරන්න ඕනේ.